මේ ධනිය සිටු පුත්‍රයාට හිටිය ගවයෝ 30000ක්. එළදෙන්නු 27000ක්. ඒතර පැට්ටුත් එක්ක ගත්තොත් 60000ක් විතර ගව පට්ටිය. ඒතර මේ ගවයෝ ගේ කිරි දෝමින් ඒවා වෙලෙන්දාම් කරමින් ඒ වගේ මී කිරි ගනිමින් මී කිරි හොඳවලා ඒ වගේ ජීවත් වෙමින් සීසාන කටයුතු වලට ගවයෝ දෝමින් බොහෝ ධනෙ පැද්දුවා. මේ ධනිය හරි කරුණාවන්ත කෙනෙක්. ඊට පස්සේ ඒ කාලේ ගවයෝ අරගෙන තනින් තන තනකොළ තියෙන තැන් තනකොළ කපාගෙන ඇවිල්ලා දානවා කියලා 60000කට මෙහෙම කරන්න බෑ. ඒතර කරන්නේ තනකොළ තියෙන ගංගා යුරු දූපත් වලට ගවයෝ දානවා එහෙම. ඊට පස්සේ ගවයන් ටික වට කරලා ගාල් හදලා මේ රකින්නවා. තනින් තැනට අට්ටාල ගහගෙන යනවා. ඒතර කාලෙන් කාලට ඇවිල්ලා ප්‍රධාන සිටුමැදුරේ වාසය කරනවා. ඉතින් ධනිය ගෝපක තරුණ වියේම කතාද බැන්දා. සිතෙන්ම ස්වාමියා ඉක්මවා යන්නේ නැති සොඳුරු බිරිඳක් ලැබුණා. ඒ ගෝපිකා. ඒ ආදරේ සෙනෙහසෙන් මොහු වාසය කළා. යන සෑම තැනකටම ගෝපිකත් ගෙන්නගෙන යන්නේ. ඉතින් මොවුන්ට දරුවන් ලැබුණා පුතාලා 7 දෙනයි, දූරු 7 දෙනයි. තුරුණු වියට පැමිණි දරුවන්ට විවාහ කරලා දුන්නා. තාම කෙල්ල ටික විවාහ කරලා නැහැ. මේ පිරිසත් අරගෙන මහී ගංගාවේ යුරේ තිබුණ තනකොළ පිරුණ දූපතක නිවහන් හදාගෙන ගවයන් රකිමින් මේ කාලය ගත කළා. ගත කරලා ඒ කාලේ වැස්ස එනකොට පායනකොට දැනගන්න ක්‍රමයක් තිබ්බා. ඒ තමයි වැස්ස කාලෙට කුරුල්ලෝ කූඩු හදන්නේ උඩම. ගහක උඩ තමයි කූඩු හදන්නේ. ඊළඟට කකුලුවෝ වැස්ස කාලෙට බෙන හදන්නේ ගම් යුරේ හෝ පොකුණේ ඉඳලා හෝ ගොඩාක් උඩක. යුරේ උඩම තමයි ගුල් හදන්නේ. ඒතර කකුලුවෝ බෙන උඩම හදා ගන්නවා නම් කුරුල්ලෝ කූඩු උඩම හදා ගන්නවා නම් ගහක මිනිස්සු දැන ගන්නවා ඉදිරියට වැස්ස කාලේ එනවා කියලා. ධනිය දැනගත්ත දැන් වැස්ස කාලේ. ඒතර කලින්ම මෙයා මොකද කළේ? කල් තබා ගන්න පුළුවන් විදියට තනකොළ පිදුරු වෙනම ගබඩා කරලා ගවයෝ ගැට ගහලා ඊළඟට දුම් ගහලා මැසි මඳුරු දුරු කරලා ඊළඟට ගවයන්ට බෙහෙත් හේත් කරලා පොඩි පැටවුන්ට කිරි දීලා මේ ඔක්කොම කරලා වැඩ කරන අයටත් ඔක්කොටම දැන් මෙයා යටතේ වැඩ කරන අය ඉන්නවනේ. ඒ අයට හවා වෙනකොට හොඳට කන්න බොන්න හරි ගස්සලා ගිනි මැල දැල්වලා ඒ ඔක්කොම කරලා සැනසille ඇඳේ බුදිය ගත්තා. සැනසille මෙහෙම ඇඳේ නිදාගෙන ඉන්නකොට ධනිය ගෝපකට විදුලි හඬ ඇහුණා. අකුණු සැර. ඊට පස්සේ වහින්න ලැහැත්ති. හාස කළු වුණා. අවහ. ධනියට හිතුණා කමන්නේ. වැඩ ඔක්කොමත් ඉවරයි නම් කරන්න වැඩකුත් නැත්තම් වැස්සට මොකෝ. ඉතින් ඒ නිසා ධනිය හයියෙන් කාමරේ ඉඳලා කවියක් කියනවා. ඒ තමයි මම ආහාර උයලා තින්නේ, බත උයලා තින්නේ, කිරි දෝලා තින්නේ. මම මහී ගන්තර අපි සියලු දෙනා එකට ඉන්නේ. මගේ කුටිය හොඳට වහලා මම ගිනි දැල්වලා තින්නේ. එම්බා වලාවෙනි කැමති නම් මෙසි වසෙනු මෙන්. මේ කියපු කවිය එතන ඉඳලා යොදුන් 700 දෙවුරන් විහිරේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයට ඇහුණා ළඟ ඉන්න කෙනෙක් කියනවා. එසැනින් බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ධනිය කොච්චර සතුටු වුණත් මේ වැස්ස වැඩි වෙච්ච ගමන් ඔය මහී ගංගාව සම්පූර්ණයෙන් උතුරලා ගිහිල්ලා ධනියගේ සම්පූර්ණයෙන්ම සියලු දෙනාම ගහගෙන යනවා. හෙට එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අඳුරේ දැල්වන ලද පහනක් වගේ කාශ්‍යප බුද්ධ ශාසනයේ තුනුරුවන් ඇසුරු කරගෙන කරපු පින් ටික දුටුවා. නිවන් දකින්න තිබ්බ කැමැත්ත සංසාරේ පුරුදු කරපු හැටි දුටුවා. දැකලා බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහිරෙන් අතුරුදහන් වෙලා කවි කියා ඉන්න ධනියගේ ගෙදර මුදුනේ වහලේ පහළ වුණා. දැන් ධනිය ඇඳේ පෙරලා කවි කියනවා. ඒ ගෙදර වහලේට උඩින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ධනියට පෙන්නේ නැහැ. එහින් විදුලි කොටනවා. වැස්සට පෙර නැමෙති වූ සීතල සුළඟ හමනවා. අඳුර පැතිරීගෙන යනවා. ඝන රං කඳක් බඳු බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවෙන් වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳලා කවියක් කියනවා. ක්‍රෝධය නසා දැමුවෙමි. ක්‍රෝධය මම නසා දැමූ කෙනෙක්. මහී ගන්තර මම හුදකලා විවසනවා. දැන් ධනිය වාසය කරන්නේ අඹදරුවොත් එක්ක, ගෝපාලයොත් එක්ක, ගවයෝ 60000ක් එක්ක. මහී ගන්තර මම
වසමි හුද කලාවෙන මං තනියෙන් ඉන්නේ. විවර කළ කුටිය තුළ නිවන ලද ගිනි දෑත. ධනිය සතුටු වනේ ඒ ගෙදර වහලා දැල්වෙන ගින්ද නිවෙන්නේ ඇගේ වහල නිසා. ගින්දර නිවලන කුටියත් ඇරලන මොකකින් තිබෙන්ට. විවර කළ කුටිය කිවි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වහගන්න දෙයක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය විවෘතයි. ඇතුලේ කෙලිස් ගිනි දල්වගෙන නෑ. ධනිය ගැඟ හිරිවැටිලා ගියා. සොඳුරු හඬට ආසහිතුණා. මේ කොහෙන් දෙන හඬක් කියලා හිතාගන්න බැරි වුණා. ඒ හඬට වශී වුණා. ඒ අර්ථයට වශී වුණා. නමුත් ධනිය දන්නවා මම මේක කිව්වොත් තමයි ඊළඟ හඬ එන්නේ. ඒ නිසා ධනිය ආයෙ කවියක් කිව්වා. ලේවුරන රුදුරු මෙසි මඳුරු නැත. නැගුණු ලාතන පඳුරු කොන්නු කති. වැසි දහර වැටෙන විට ඉවසත්‍ය ඔවුන්නේ. ඉම්බා බලාවෙනි කැමතිනම් වසි වසෙන් මැන. දැන් මේ ගවපට්ටියක ඉන්නේ. ඔවුන්ට කන්ට ඕන තරම් ලාතන පඳුරු තියෙනවා. මහා වැස්සක් ආවත් වතුර වැටෙනකොට මේ ගවයන්ට හොඳට ඒවා ඉවසන්න පුළුවන්. ඉතින් වැස්ස ආවට මොකෝ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමාවිය. සැඩ පහර සිඳලමින් ඊතර වී හමාරය. නොමැත පහුරෙන් යලි මෙමට ගත හැකි වැඩා. එම්බාවලාවෙන කැමති නම් වසිවසෙනු මැන. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ කවි කියන්නේ තවත් කෙනෙක් නිවන් දක්වන්නට. නිවන කරා රැගෙන යන්නට. ගංගාවෙන් එතර වෙන්න පහුරක් බැඳ බැඳ ඉන්න කෙනෙකුට වැස්සක් ආවොත් පහුර බැඳ ගන්නත් බෑ. ගඟේ වතුරත් වැඩි වෙනවා ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමාවිය. ආර්ය ශ්‍රැංග මාර්ගයේ මම අනුගමනය කළා. සැඩ පහර සිඳලමින් එතර වී හමාරය. ඒ ආර්ය ශ්‍රැංග මාර්ගයේ නැමැති පහුරෙන් කාමෝග භෝග අවිජ්ජාෝග සහිත සැඩ පහර සිඳගෙන මම එතරට ගියා. දැන් ධනියට ස්ථා ගන්න බෑ. ධනිය කියනවා ලෝල නැති ගෝපිකා කීකරුවේ මට ඉතා. මේ ගෝපිකා ලෝල නැහැ. ලෝල නැහැ කියන්නේ වෙන පිරිමින්ට පෙරහිත නැහැ. කන එකට පෙරහිත නැහැ. අරග දිහා මේක දිහා කියලා ඉල්ල ඒවට පෙරහිත නැහැ. එච්චර හොඳයි ගෝපිකා. ඊළඟට එයා හරි කීකරුයි. දීඝරත්තං සංවාසිය මනාප බොහෝ කාලයක් ඈ සමග වාසය කරන්නේ. ඈ මට ඉතාමත් මනාපයි. ඇගේ කිසි දොසක් නම් නොමාසමි කිසි දිනක. ඉතින් ඒ වාගේ හොඳ බිරිඳක් සිටින මට කිසි දුකක් නැහැ. ඉතින් මේ වැස්සට මොකෝ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භව දුකින් මිදුන සිත කීකරුය මට ඊතා බොහෝ කල් වැඩු නිසා දමනයයි මට ඊතා. සිතේ කිසි දොසක් නම් නොම දකිමි කිසි දිනක එම්බා වලාවෙනි කැමති නම් වැසි වසෙනු මැන. ධනිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙයකින් යැපෙමි. මා ලෙසම දරුවෝද ලෙඩ දුකින් තොර යෝය. ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක එම්බා වලාවෙනි කැමති නම් වැසි වසෙනු මැන. ධනිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙයකින් මං යැපෙන්නේ. මං කාටවත් ණය වෙලා නැහැ. ඉතින් මම එහෙම සැනසෙල්ලේ ඉන්න මට වැස්සාවට මොකෝ? ආකාශي වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නොවෙමි. වැඩ රහිත කෙනෙක් ලෙස සැරිසරමි සියලු ලොව. හම්බ කරන යමක් අවසි නැත මට කිසි. එම්බා වලාවෙනි කැමති නම් වැසි වසෙනු මැන. ධනිය ගවපට්ටිය 60000ක් නඩත්තු කරන්න ඕන. උන් ලෙඩ වුණාම සාත්තු සප්පයන් කරන්න ඕන. ලීසිද ගවයෝ 60000ක් නඩත්තු කරනවා කියන්නේ. කවි ටික හොඳට අහගෙන ඉන්නවා ගෝපිකා. ධනිය තව කියනවා මේක තේරුම් ගන්න. තරුණ වස්සෝද වෙති චූටි පැටවුන්ද වෙති ගැප් දරන දෙනුම් වෙති පට්ටි ගව යන්ද වෙති එම්බා වලාවෙනි කැමති නම් වැසි වසෙනු මැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණ වස්සෝද නැත චූටි පැටවුන්ද නැත ගැප් දරන දෙනුන් නැත පට්ටි ගව යන්ද නැත වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද නැත එම්බා වලාවෙනි කැමති නම් වැසි වසෙනු මැන. ධනිය කියනවා නොසෙල් වෙන ලෙස කනුද හොඳින් සිටුවා තිබේ. මුදු තනින් කළ සොඳුරු කඹවලින් බැඳ තිබේ. චූටි පැටවුන්ටය සිඳලන්ට නොහැකිමය. එම්බා වලාවෙනි කැමති නම් වැසි වසෙනු මැන. බුදුරජාණන් වහන්සේ වදාලා හැම බැඳුම් බිඳ දමා මහා වස්සෙකු විලස ඈත රජෙක් සිඳ දමන දිරාගිය වැලක් ලෙස නොඑන්නෙමි යලිත් මම මව් කුසක නිදන්නට
එම්බාවලාවෙන් කැමති නම් මසිලසුනවා. මෙහෙම කියනකොටම තැනින් තැනින් පොද වැස්ස වැටුණා. මහා විදුලි කොටන්න ගත්තා. මහා සුළඟක් හමාගෙන ගියා. විස්මිත හඬ එන දිශාව කොහෙටද කියලා ධනිය ගෝපිකා එළියට ආවා කුටියේ. සරත් කාලේ අහසේ තියෙන හිරු මණ්ඩල වගේ. පොම් පෝය දවසට වලාකුළු රහිත අහසේ සඳ මණ්ඩල වගේ. බුදුරජාණන් වහන්සේ ආකාශයේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දිහා බලාගත්තා. අත් දෙක එකතු කරගත්තා. ශාස්ත්‍රුන් වහන්සේ අපි උදෙසා වැඩලා. ධනිය කියන ගෝපිකා මහා මොනිදුම් වැඩලා. කියනවා මට පුදුම ලාභයක්. මහා මොනිදුනේ අපි ඔබ වහන්සේ සරණ යනවා. මමත් මාගේ ගෝපිකන් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. බඹසර රකින්න ඕනේ. බාධා පිණිස පවතින බලවේගී ආවායේ සැනි පවිතුමාරයා. එයා කියන ආකාශේ ඉඳලා හරක බාන ඉන්න කෙනා, දරුවෝ ඉන්න කෙනා, කෙලිස් තියෙන කෙනා සන්තෝෂෙන් ඉන්නේ. ওই නිකෙලස් වෙනවා කියන එක මහා දුක, මහා පාළුවක්, තනිකමක්, එපා වෙන දෙයක්. ඕක කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධනියට බණ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවම අල්ලගෙන ධනියගේ සහ ගෝපිකාගේ හිත හොඳට වැඩිලා තියෙන දැන්. ඒ කාරණාවම අල්ලගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශෝක වේ පුතුන් නිසා ලොවේ පුතුන් සිටින කෙනා. ගවහිමි දුක් වේ එලෙසින් හරක බාන සිටින නිසා. මිනිසා හට කෙලෙස් වලින් ශෝකයමයි උපදින්නේ. යමෙක් කෙලෙස් රහිත වේද ඔහු ශෝකෙන් නොවසන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භවයේ ආනිසංස කියනකොට ඒ මොහොතේම මාර්යා ඉදිරියේම ධනියයි ගෝපිකයි අරහත්වයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම ආකාශයෙන් දිවුරන් වෙරට වඩිනවා. ඒ දෙන්න ඒ වික්ෂු භාවයෙන් පැවිදි වෙනවා. ඊට පස්සේ වැස්ස ඉවර වෙන්න කලින් ඒ සියලු පිරිස ඒ භූමියෙන් අයින් වෙනවා. වැස්ස ඉවර වුණාට පස්සේ ධනිය රහතන් වහන්සේ සහ ගෝපිකා රහත් තෙරණි ඒ ප්‍රදේශයේ රහතුන්ගේ භූමියක් බවට පත් කරනවා. ශාස්ත්‍රීය සම්පත්තියෙන් සැනසුණු හැටි දුටුවාද බුදුරජාණන් වහන්සේ පහළ නොවුණානම් ධනියත් කවිකි කියාම සැඩ පහරට ගහගෙන යයි. මේ ගව ගාලක් මැද හරක් ගොඩක් මැද නිවන් දැක්කනේ. මහා වැස්සේ හරක් ගොඩක් මැද මාරයා පිණිපෙනී නිවන් දැක්කනේ. ඒ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ආශ්චර්යද. ඒ බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්නේ.